දැන් කතාවේ COD එක හරහා පාර්සලයක් එවලා තිනවා චාමෝ තමයි එවලා තියෙන්නේ. බලන්න ඇත්තටම කිසිම සීරීමක්වත් පාර්සලයට වෙලා නැහැ. ඒ වගේම ඊයේ තමයි මේ පාර්සලේ දාලා තින්නේ ඊයේ උදේ මාතරේ මේ පාර්සලේ දාලා තින්නේ. දැන් අද උදේ 8:45 වෙනිදි මට කෝල් එකක් දුන්නා අපේ පෝස්ට් ඔෆිස් එකෙන් මෙහෙම පාර්සලයක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් ඇත්තටම හොඳ ඉක්මන් සේවාවක් මේක ලැබෙලා තියෙනවා. යම් යම් අවස්ථාවල අපිටත් ගැටලු වෙන වෙලාවල් තියෙනවා. මගේ පාර්සල් ආපු වෙලාවල් මේ කියන්නේ ආපු නැති වෙලාවල් ඒ වගේ තියෙනවා. නමුත් මේ පාර්සල් එක කිසිම ගැටලුවක් නැහැ. කිසිම සීරීමක්වත් වෙලා නැහැ. පාර්සල් එක හොඳට තියෙනවා. දැන් මේ ඇන්තූරියම් පැල වගේක් තමයි චාඹ එවලා තියෙන්නේ. ඉතින් මේක අපි දැන් වූප් කරලා බලමු. COB හරහා තමයි මේ පාර්සල් එක ලැබුණේ. ඇත්තටම ඉතින් තැපැල් සේවත් එක මේ සාමාන්‍ය අඩු මිලකට අපිට යවන්න පුළුවන්. යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නැති වෙච්ච කුලිස් ඉන්න පුළුවන්. ඒක නොවෙනවම කියන්න බෑ. ඒක කූරියර් වලත් එන්න පුළුවන්. COB එකෙත් එන්න පුළුවන්. දැන් ඊයේ උදේ දාපු පාර්සල් එක අද වෙද්දි ගෙදරට ආවා. ඒ කියන්නේ මේක දනු උදේ 8:45 වෙද්දි මට කෝල් එක ආවා. මින් පාර්සල් එකක් ඇවිල්ලා කියනවා තියෙන්නේ. හරි. ඉන්න ඇත්තටම සුකුරේම පැකින් කරලා තියෙනවා. මේක බලන්න. දැන් මේ වුණ හොඳට පැක් කරලා තියෙනවා. තල ටික ඒවත් කරනකොට පැක් කරලා තියෙනවා. බලමු දැන් මේ ටික එළියට අරගෙන හොඳින් ඇසුරුම් කරලා තියෙනකම්. කොහෙවත් මේ පෙප්ටි ඇතුළට එහා මෙහා යන්නේ නැති වෙන මෙන්න බලන්න. හරි ලස්සනට ඇසුරුම් කරලා තියෙනවා. අර විදස් කියන තැන් වලට එන්න මේ විදිහට අන්න තැනකට වගේ තත්තර පිටු පියල් ඒ අතර පරසරය අඩු කරලා තියෙනවා. තර එහා මෙහා ස්ථිරන හින්දා. මෙන්න මේ විදිහට ඇත්තටම හරියට යන්න මොකද ගන්න කෙනාට අනිවාර්යයෙන්ම මාදාන්නක් තියෙනවා. මෙන්න මේක තමයි දැන් ටිකට වෙන්නේ. මේ බලමු. කොමින් බලතික. ඉතින් අතර මේ කලර් ටික හොඳින්ම පැක් කරලා කිසිම දෙයක් වෙලා නැහැ. මොකද ඊයේ කලර් ටික පාර්සල් කරලා තියෙන්නේ. කිසිම දෙයක් මේ පැල වලට වෙලා නැහැ. අතරම හොඳට පාර්සල් කරලා තියෙනවා. ඉතින් අතරම ගාමු ඉක්තුටි මේ විදිහේ කස්ටමර්ස්ලාට හොඳ සර්විස් එකක් ලබා දෙනවද? ඉතින් කල ගෙන්න ගන්නවා නම් බය නැතුව තාමෝගෙන් කල ගෙන්න ගන්න පුළුවන්. යාපු සැලේම එවනවා. සමහර එක තියෙනවා කැලේ පෙන්නනවා ගෙදරට ආවට පස්සේ එන වර්ගයක් තියෙනවා. මොකෙන් එකක් නෑ මේ පුංචි දුවක් කරන්නේ අවුරුදු 14ක පාසල් යන අතරතුර තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ. නම් ගොඩක් තියෙනවා වගේ. විශාල ප්‍රමාණයක් කියලා තියෙනවා නේ. පැල පඳුරු පිටින් වල තියෙන දැන් වගේ ගොඩ ගොඩ පැල අපිට චූටි පැල ගන්න පුළුවන්. දැන් මේකෙත් මෙතනත් මේ ගහ එකනත් පැල දෙකක් තියෙනවා. මේකෙත් කල ගොඩක් තියෙනවා. මේ තියෙන්නේ මල්. ඔන්න බලන්නකෝ. මෙන්න මල් වේ. ලස්සනයි. ගොඩක් ලස්සනට මල් ටික තියෙනවා. හරි.